හරි ඉතින් යාළුවනේ ගොඩ දවසකට පස්සේ මං ආයෙම වීඩියෝ එකක් කරගෙන ඔයාලව හම්බෙන්න ආවේ. ඉතින් අද නම් බයික් එකේ රිවිව් එකක්ම නෙවෙයි. අපි මේ නුවරඑළිය පැත්තේ පොඩි ට්‍රිප් එකක් ගියා. ඒකදී මගේ බයික් එකේ තමයි ගියේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ සුපිරි වටපිටාව සහ අලුත්ම අත්දැකීමක් ගන්න බයික් එකේ මං කොළඹ ඉඳන්ම නුවරඑළියට ගියා. ඉතින් අද මං බලාපොරොත්තු වෙන්නේ ඔයාලත් එක්ක මගේ මේ ට්‍රිප් එකේ මං කොයි වගේ එක්ස්පීරියන්ස් එකක්ද ගත්තේ, බයික් එකේ කම්ෆර්ටබල් එක කොහොමද සහ මොන වගේ අත්දැකීමක්ද ගත්තේ සහ මම දැකපු ලස්සන දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි. හරි ඉතින් වැඩි කතා නැතුව අපි යන් අද වීඩියෝ එක බලන්න. ඉතින් උදේ පාන්දර කුකුලත් අපි තියාගෙන අපි මේ යන්නේ නුවරඑළිය බලාගෙන නුවරඑළිය බලන්න. ඉතින් ඔහොම චුට්ට දුරක් යනකොට අපිට හම්බෙනවා මහින්ද මහත්තයා සෑහෙන වෙහෙස මහන්සියක් දරලා හදාගත්ත මෙන්න මේ බිංගේ. ඉතින් අපි උදේ පාන්දර ඉරේලිය වැටෙනවත් එක්කම මෙන්න මෙහෙම ගිහිල්ලා මේ බිංගේ බලාගෙන මේ පාරවල් වල තියෙන සිරි නරඹාගෙන තමයි ඉස්සරහට යන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් නුවරඑළිය පැත්තේ ගියපාම අපි මේ කොළඹ ආස්සේ ට්‍රැෆික් වලට හිර වෙලා ඊට පස්සේ උදේ ඉඳන් දුමු කාගෙන ඕන්නස්සේ ගෙවන විඩාබර ජීවිතෙන් පොඩි වෙලාවකට මිදෙන්න පුළුවන් මෙන්න මේ වගේ සීතල කාම් වයිබ් එකක් තියෙන ශ්‍රී ලංකාවේද කියලා හිතෙන තරම් සුන්දර නිස්කලංක පරිසරයක මෙන්න මේ වගේ දවසක් දෙකක් ගත කරන එක. ඉතින් මේ මහින්ද මහත්තයා බොහොම අමාරුවෙන් හදාගත්ත උමගස්සෙන් ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ ආවට පරිසරය කොච්චරද ලස්සනද කියලා. අපි ඉතින් මෙතෙන් ගිහිල්ලා පොඩ්ඩක් බයික් එක නවත්තලා වටපිටේ ෆොටෝස් ටිකක් එහෙම ගහගෙන ආයෙ ගමන යන්න පිටත් වුණා. ඉතින් මේ උදේ පාන්දර ගියපු හින්දා ලොකුවට වාහන තදබදයක් තිබෙත් නැහැ. ඉතින් අපි අර කොළඹ ට්‍රැෆික් එකේ උදේ 8ට විතර ගිහිල්ලා ට්‍රැෆික් අසීර වෙලා ගිහිල්ලා පුරුද්දට මේ වගේ පාරක යනකොට දැනෙන නිදහස නම් ඉතින් උපරිමයි. ඉතින් ඔන්න ඔය විදිහට වටේ තියෙන තේවතු වල ලස්සන ඊට පස්සේ වැඩට යන කට්ටිය හම්බුණා. ඊට පස්සේ ඉර පායනවා, කුරුල්ලෝ ගෑ ගන්නවා. ඔය අර නිස්කලංක බව විඳින්මින් අපි ටික ඉස්සරහට ගියා. නුවරඑළිය පැත්තට ගියා. අපි 60 වල ඉඳන් තමයි නුවරඑළියට ගියේ. ඉතින් ඒ පැත්තේ බලන්න තියෙන ලස්සන ප්ලේසස් බලබලා අපි දවස් දෙකක් විතර 69ට හිටියා. ඉතින් අද ඒකේ පළවෙනි වීඩියෝ එක තමයි ඔයාලත් එක්ක අරන් එන්නේ. ඉතින් මේ විදිහට වටපිටාවේ ලස්සන බලන ගමන් අපි යන් ඊළඟ නැවතුමට. ඉතින් මම වැඩි කතා කරන්නේ නැතුව මේ වීඩියෝ ටික බලමු. කොයි වගේද වටපිටාව සහ කොයි වගේද අපිට දැනෙන හැඟීම කියලා. මේ පාරවල් වල වාහන ඉතින් හොයා ගන්නත් අමාරුයි. අපි අර ට්‍රැෆික් එකේ ඉර වෙලා ගිහිල්ලා ඉතින් ඒ කලබලකාරී ජීවිතේට මේ වගේ බයික් එක්ක මේ වගේ ගමනක් යන්න තියෙනවා නම් ඇත්තට මේක ජීවිතේට තවත් එක්ක අත්දැකීමක්. ඉතින් කාගෙන්වත් කරදරයක් නැහැ, හෝන් ගහන්නේ නැහැ. ඉතින් පාඩුවේ යන්න තමයි තියෙන්නේ. ඉතින් අපි මගේ කලින් තිබ්බේ DJI Action 5 Pro එක. ඉතින් ඒක මම මාරු කරා Insta X5 එකකට. ඉතින් මේ වීඩියෝ එක ගන්න Insta X5 එකකින් සාමාන්‍යයෙන් Insta X5 එකේ පොඩි බේසික් අයිඩියා ටිකක් ඔයාලත් එක්ක කියාගෙන යන්න. නෝමල් සාමාන්‍යයෙන් පැය 4-5ක් විතර වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන් දවසම එක දිගට ගන්නේ නැහැ. නෝමල් අපි අර විනාඩි කිහිපයක් කට් කර වගේ තමයි වීඩියෝස් ගත්තේ. ඉතින් 4K රෙකෝඩ් කරන්න පුළුවන්, 8K වෙනකනුත් සපෝට් කරනවා. කියන්න නම් අවුලක් නැහැ. සුපිරිම අර අපි දකින view එකට එහා ගියපු අලුත් view එකකින් දකින්න නම් Insta X5 එක මම හිතනවා බයික් රයිඩර් කෙනෙක්ට ගන්න පුළුවන් නම් සුපිරි කියලා. ඉතින් කතාවෙන් අපි නුවරඑළිය පැත්තට යන ගමන් තමයි ඉන්නේ. අර කලින් කිව්වා වගේ ආයෙටම තියෙන තේවතු. ඉතින් මේ ගමන යනකොට නම් ඉතින් අපිට අංක එකේ කොළඹ ඉඳන් තමයි ගියේ. අපි මුලින්ම කොළඹ ඉඳන් 60 වලට යනකම් ගියා. ඊට පස්සේ 60 වල එදා නවතර වෙලා 60 ඉඳන් ලේසියෙන් යන්න පුළුවන් තැන් කීපයකට විතර ගියා. ඊට පස්සේ ආයෙ රැ වෙනකොට 60 වලට ඇවිල්ලා ආයෙ නතර වුණා. මොකද අපි ගමන 60 වලට දාගත්තේ කෙලින්ම නුවරඑළියට ගියා නම් අපිට යන්න තියෙන දුරත් වැඩි වෙනවා. ඒකට අමාරුයි සහ දවස් දෙකේ එන්ජොයි කරන්න ඇවිදලා බලන්න තියෙන තැන් බොරුවට නිකන් ගොඩක් දුර යන ගිහිල්ලා මහන්සි අදාගෙන නැති කර ගන්නවට වැඩිය
ගානට බෙදාගෙන දුර බලලා තමයි ප්ලෑන් කරලා ගියේ. ඉතින් මේ සාමාන්‍ය කිලෝමීටර් 100ක් විතර යන එක ලොකුවට එකට අමාරු නැති හින්දා කොළඹ ඉඳන් හැටන් වලට 100ක් ඒ ආසන්න වගේ තමයි තිබුණේ. ඊට පස්සේ අපි හැටන් වලට ගිහිල්ලා ඒ නාදින තැන බඩු ටික තියලා ඊට පස්සේ තමයි මෙන්න මේ ප්ලේස් එක බලන්න ගියේ. මෙන්න මේකත් ඉතින් සුපිරිම view point එකකට තමයි යන්නේ. වටේ පිටේ ඉතින් කොළ පාටට තනිකරම තේවතු තමයි තියෙන්නේ. අර නුවරඑළිය ක්ලයිමේට් එකට ආසන්නව ඉතින් සීතල ගතියක් එහෙමනම් මෙහෙත් තියෙනවා. අර කොළඹ අපි ඉතින් තැම්බිලා කරලා ජීවිතේට පොඩි වෙනසක් ගන්නත් එක්ක තමයි අපි මේ ට්‍රිප් එක ප්ලෑන් කරේ. ඉතින් ඔයාලා බලන්නකෝ මේ වටපිටාවේ ලස්සන කොහොමද සහ Insta X5 එකේ වීඩියෝ ක්වොලිටි කොහොමද සහ හීරෝ හංක් එකේ රයිඩින් එක්ස්පීරියන්ස් එකත් මම ඔයාලත් එක්ක බෙදා ගන්නම්. හංක් එකේ එක්ස්පීරියන්ස් එක ගත්තොත් එහෙම අපි කොළඹ ඉඳන් හැටන් වලට යන ගම ගියේ එක දිගට බයික් එකේ සාමාන්‍යයෙන් තැන් 3-4කට විතර මගදී නැවතුවා. උදේට කෑම ගන්න, දවල්ට කෑම ගන්න සහ අපිට සාමාන්‍යයෙන් උදේ අපි මෙහෙන් පාන්දර 6ට 5:00 විතර පිටත් උනේ. 10:00 විතර වෙනකොට අපිට හැටන් වලට යන්න පුළුවන් වුණා. අපි මගදී නවත්තලා කෑම කාලා ඒවා වැඩ කරගෙන යන ගමන තමයි ඔහොම හැටන් වලට ගියේ. ඊට පස්සේ අපි 11 විතර වුණාට පස්සේ නවතින තැනට ගිහිල්ලා ආය බෑග් ටිකේම බාලා තමයි මෙන්න මේක බලන්න ගියේ. මෙන්න මේ ඒරියා එක බලලා ඊට පස්සේ අපි හවසත් ආය අපි නැවතිලා ඊට තැනට ගිහිල්ලා පහුවදත් නුවරඑළියට ගිහිල්ලා ඒ පැත්තෙත් ඇවිදලා ආය නැවතිලා ඊට තැනට ඇවිල්ලා තුන්වෙනි දවසේ උදේ පාන්දර කොළඹ ඉන්න පිටත් වුණා. එතකොට අපිට පළවෙනි දවසේ කිලෝමීටර් 100ක් විතර ගියා. ඊට පස්සේ හැටන් ඉඳලා නුවරඑළියට ගිහිල්ලා ඊට පස්සේ අඹේවැල පැත්තේ රවුමක් ගහලා ඒ ටික බලලා කරලා ආය හැටන් වලට ආවා. ඒතාවකටත් කිලෝමීටර් 140ක් විතර වුණා. 140ක් 150ක් විතර වුණා. ඒක දින පොඩ්ඩක් මහන්සි තිබුණා. ඊට පස්සේ හොඳට එදා දවසේ ඉඳලා පහුවදා පාන්දරම ආය ට්‍රැෆික් එක පටන් ගන්න කලින් අපි එන්න පිටත් වුණා. ඉතින් එන දවසේ නම් උදේ පාන්දර හැටන් පහ වුණාට පස්සේ වහින්න පටන් ගත්තා. අපි එහෙ ඉඳන් කොළඹට එනකන් එදා නම් හොඳටම තෙමුණා. නොමල් අපේ ගමන දුර ඒවත් එක්ක බලපුවාම කොළඹ ඉඳන් හැටන් වලට යද්දී මම මෙහින් තෙල් ෆුල් කරගෙන ගියේ. ඊට පස්සේ එන දවසේ පාන්දර අපි එහින් තෙල් ෆුල් කරගත්තා. එතකොට ගියපු දුරත් එක්ක බලපුවාම සාමාන්‍යයෙන් මගේ බයික් එකේ ලීටර් කිලෝමීටර් 52ක් විතර කරලා තිබුණා. ඉතින් නෝමල් මගේ වෙනදා මෙහි ට්‍රැෆික් එක පදිද්දී ලීටර් කිලෝමීටර් 40ක් 38ක් වගේ තමයි කරලා තිබුණේ. සහ මම තර්ඩ් සර්විස් එක කරලා සතියකින් විතර වගේ තමයි ගියේ. ඉතින් මං හිතනවා සර්විස් එකේ හම්බෙච්ච එක්ස්පීරියන්ස් එකත් හින්දා සහ අර මෙහෙ ලොකු ට්‍රැෆික් එක සෙට් වෙන්නේ නැති හින්දා තමයි මේ වගේ හොඳට බයික් එකේ තෙල් වැඩ කරලා තිබුණේ. ඉතින් ඇත්තටම අර මගේ හිතේ තිබුණ ලොකු ප්‍රශ්නයක් අඩුයි. ඊ හංක් එකේ තෙල් වැඩ කරන්නේ නැද්ද? මෙහෙමයි කියලා. මත් ඉතින් පළවෙනි පාරට තමයි මේ වගේ අත්දැකීමක් දැක්කේ ලීටර් කිලෝමීටර් 52ක් විතර වැඩ කරේ. ඉතින් ඇත්තටම ඒක හොඳයි. හොඳයි කියන්නේ ඇත්තටම මේක හොඳ ලකුණක්. හංක් එකේ ලීටර් කිලෝමීටර් 52ක් වැඩ කරනවා කියන්නේ ඇත්තටම ආරම සතුටුයි. ඉතින් මම සෑහෙන අවුලෙන් හිටියේ බයික් එකේ තෙල් වැඩ කරන්නේ නැහැ කියලා. නමුත් මේ ගමන ගියාට පස්සේ මම දැනගත්තා සාමාන්‍ය බයික් එක දුර යනකොට හොඳට තෙල් වැඩ කරනවා කියලා. හරි ඉතින් අපි වටපිටාවේ ලස්සන බල එමීට අර view point එක බලන්න යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් තේවතු වල ලස්සන සහ ඈතින් අපි අර බලන්න යන ජලාශෙත් පේනවා. ඒකේ නම නම් ඇත්තටම මට මතක නෑ. මං කියවා වගේ ඔයාලට ස්ක්‍රීන් එකේ පහලින් දාන්න මොකක්ද ඒකේ නම කියලා. ඉතින් මෙතන අපි 69 ඉඳන් කිලෝමීටර් ඔයාලට කීවේ 16ක් වගේ තමයි තිබුණේ. පාඩුවේ ගිහිල්ලා බලලා එතන වටපිටාවේ පොඩ්ඩක් සිරිනරබලා තමයි අපි ආවේ. ඉතින් මේ පැතිවල මිනිස්සුත් හරිම කරුණාවන්තයි. මගේ බයික් එකේ ඔය එන වගේක් මම පිටිපස්සේ ලැගේජ් එකක් ගහගත්තා. ඒකේ එන වගේ බුරුල්ලලා එන දෙකක් විතර වැටිලා තිබුණා. මම තමයි ලැගේජ් එක හයි කරගත්තේ. ඒකයි ප්‍රශ්නේ වෙලා තිබුණේ. ඊට පස්සේ මේ පැත්තේ තියෙන ගෑරේජ් එකට ගිහිල්ලා එන සෙට් එක ආයේ මැෂින් එකක් අරගෙන ඔක්කොම හිර කරගත්තා. ඒ වගේ පොඩි අකරදැබ්බිත් උනා. ඉතින් ඔය යන ගමන අතරතුර අර කලිනුත් කිය වගේ ඉතින් වැස්සේ නැති එක නම් සෑහෙන ලොකු දෙයකට වුණා. මොකද අපි ප්ලෑන් කරගත්ත විදිහටම වටපිටාවේ තිබුණ ඔක්කොම දේවල් ටික බලා ගන්න පුළුවන් වුණා. අපි මේ ට්‍රිප් එක ප්ලෑන් කරද්දී ගොඩක් වෙලාවට යූස් කරේ ChatGPT එක සහ Gemini. දැන් කාලේ ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට ප්‍රශ්න අහන්නේ chat එකෙන් සහ Gemini එකෙන්. ඉතින් අපි කිව්වා මෙන්න මෙහෙමයි අපි කොළඹ ඉඳන්
මෙතනින් බැලුවාම මුළු පළාතක්ම හරිම ලස්සනට පේනවා. ඉතින් අත්තිය එතෙන්න ගිහිල්ලා බයික් එකක් නවත්තලා වටපිටාවේ ලස්සන බැලුවා. ඉතින් හැටන් පැත්තේ ඔය නුවරඑළිය පැත්තේ රවුමක් දානවා නම් අනිවාර්යෙන් මෙතන එන්න ඕන කියලා තමයි මගේ නම් අදහස. මෙන්න මෙතනින් බයික් එක නවත්තපුවම මුළු යායටම view point එකේ ඉඳලා අපිට බලන්න පුළුවන් වටපිටාව. ඉතින් සුපිරිම හුලම් පාරකුත් වෙනවා සහ අපි අර මේ තදබදේ හිර වෙලා තිබුණ මේ මානසික නිදහස නැති වෙලා අපිට මාර සෑල්ලුවක් එක්ක සහ හරිම රිලැක්ස් බවක් දැනෙනවා. ඉතින් අපි එතන පොඩ්ඩක් වෙලාවක් ඉඳලා වටපිටේ ලස්සන බලලා ආය හැටන් පැත්තට යන්න තමයි මේ යන්නේ. ඉතින් අපිට බලාගෙන යද්දි තිබ්බ වගේම ආපහු වෙනකොටත් ඒ view එක එහෙම්මම තියෙනවා. ඉතින් ඔයාලට මම කලින් කියේ කොහොමද ට්‍රිප් එක ප්ලෑන් කරේ කියලානේ. ඉතින් ට්‍රිප් එක ප්ලෑන් කරේ මෙහෙමයි. මම කිව්වා මට කොළඹ ඉඳන් හැටන් පැත්තේ යන්න ඕන සහ මට ඒවට බලන්න පුළුවන් ප්ලේසස් ටිකක් ලිස්ට් එකක් අරන් දෙන්න කියලා. ඊට පස්සේ ලිස්ට් එකක් අරන් දුන්නා. ඊට පස්සේ එක ලිස්ට් වලට දුර බල අපි පොඩි ආයේ ලිස්ට් එකක් හදාගත්තා. මෙන්න මේ ටික තමයි යන්න ඕන කියලා. මොකද අපි දන්නේ නැති පැත්තකට ගියපුවාම ඒ පැත්තේ මොනවද තියෙන්නේ, කොයි පැත්තද ලේසියෙන් යන්න පුළුවන් කොහොම කියලා. ඊට පස්සේ ආයෙ චටාට දීලා කිව්වා අපි දවස් 3කට යන්නේ. මේ ටික එක දවසකින් ඊතුරු ටික එක දවසකින් සහ එනකොට බලන්න පුළුවන් ඒ විදිහට ආයෙ වෙන් කරලා දෙන්න කියලා. ඉතින් ඒ විදිහට කියලා වෙන් කරලා දීලා තමයි අපි චටහගේ සහ ජෙමිනායිගේ ප්ලෑන් එක මත තමයි මේ ට්‍රිප් එක ගියේ. ඉතින් ඇත්තටම චටහ දුන්න පෙලක් ප්ලේස් නම් බලන්න බැරි වුණා. මොකද ඌ කීවට ළඟයි කියලා කිලෝමීටර් 50 60 එමත් දුර තියෙන තැන් තිබුණා. අපි අර දියලි සෙට් එකකුත් දාගෙන තිබුණා බලන්න. නමුත් අපිට සෙට් වෙච්ච වෙලාවල් එක්ක අපි ගියේ නෑ ඒ ටික බලන්න. නමුත් මෙන්න මේ වගේ කොළ පාට හරිම නිස්කලංක පාරවල් දිගේ නම් අපි එහෙට මෙහෙට ගොඩාක් සැරයක් ගියා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ චාරිකාව ගෙවුනේ. ඉතින් මේකේ ඊතුරු වීඩියෝස් ටිකක් අරගෙන මම ආයෙම දවසක හම්බෙන්නම්. එහෙනම් ඔයාලට හැමෝටම බයි බයි. ආයෙම දවසක හම්බෙමු කොල්ලනේ.